ආයුබෝවන් තෙරුවන් සරණයි. මානවිත තමත්ම ආදරෙන් සහ සුපුරුදු ලෙන්ගතුකමෙන් යුක්තව ඔබ පිළිගන්නවා. කොරියාවේ අපි වෙනුවෙන් වෙහෙසද මානසික පීඩනය වැඩි අපේ රටේ ආර්ථිකය අපේ රටේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන මගේ ජීවිතයේ සියලු දේවල් ඇස කරලා තමයි මම මේ පන්සලක් ඉස්සරලා දැන් ශ්‍රී ලංකා ජීවිතවන විහාරය කියලා ඔබ සර්ච් කරොත් Facebook එකේ ඔබට කොරියාවේ ජීවත් වන කොරියාවේ සේවය කරන රැකියාව කරන බොහෝ දෙනෙකු මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්. බොහෝ දෙනාට අපත පිළිවෙමින් සටේ දෙතර ඔබටත් හිතෙනවා නම් මම අමුතු දේශනා කරපු විදිහට මේක අටමහා කුසල වලින් එකක්. ශ්‍රී ලංකාවේ පුද්ගලෙක් හෝ වේවා වෙනත් ඕනෑම රටක ජීවත් වන පුද්ගලෙක් හෝ වේවා ශ්‍රීම කොරියානු රටේ ඔබ ජීවත් වෙන කෙනෙක් හෝ වේවා මේ ඕනෑම කෙනෙකුට ඉස්සර උදව් කරන්න පුළුවන්. මාන ඉන්ද්‍රිය මානයෙන් එහා ලෝකය දකින්නට මානසික නිදහසක පැත්තක තියලා තමන්ගේ ශරීරය කය මේ සියල්ල වෙහෙසමින් දැඩි පීඩනයක ජීවන තරගයක ආර්ථික තරගයක නිරත වෙනවා අපේ තරුණ පිරිස ගොඩාක් වෙලාවට මේ කොරියාව වගේ දේශවලට ගිහිල්ලා. අපි අද කතා කරන්නේ මෙන්න මේ මානසික පීඩනය අවම කරගන්න ගොඩාක් වෙලාවට ධර්මයේ පිහිට නැත්නම් අපි කියන්නේ පන්සලක ආශිර්වාද ලබා ගන්න උන්ට හැකියාවක් තිබෙනවා. ගොඩාක් වෙලාවට කොරියානු වගේ දේශයකට ඔබ ගියොත් ඔබට ඒක තාමත්ම දුර්ලභයි. තමන්ගේ දරුවෙකුට තමන්ගේ ආගම පිළිබඳ කියලා දෙන්න තියෙන අවස්ථා ගොඩාක් වෙලාවට අඩුයි. මෙන්න මේ දේවල් පිළිබඳව කතා කරද්දී අපිට ආරංචි වුණා අපේ ශ්‍රී ලංකාවෙන් කොරියානු දේශයට වැඩම කරලා ඒ කොරියානු දේශයේ පන්සලක් නිර්මාණය කරමින් ඒ අපේ රටෙන් එළියට ගිහින් තරුණ පිරිසට ආශිර්වාද කරන්න අපේ රටේ තරුණ පිරිසට තමන්ගේ හිත හදා ගන්න මානසික සුවය ඇති කර ගන්න පුළුවන් තැනක් නිදහස් නිස්කලංක පරිසරයක් නිර්මාණය කරන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් වෙහෙසනවා කියලා. අපි අද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සුවාගෙන ආව මම හිතනවා ඔබ මේ වැඩසටහන බලන්න. අවසානයේ තෙක් නැරඹුවට පස්සේ ඔබට තේරෙයි අපි මේ කියනවාට වැඩිය එහා දෙයක් ඔබට මේකේ පේනවා ඇති කියලා. කොරියාවේ ජීවත් වෙන කොරියාවේ සේවය කරන රැකියාව කරන බොහෝ දෙනෙකුට මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්. මම හිතනවා මේ බොහෝ දේ ඔබට දවසේ මේ සාකච්ඡාවෙන් දැනගන්න හැකියාව තියෙනවා. අපි හාමුදුරුවෝ අපි තාමත්ම කරුණාවෙන් ඒ වගේම ගෞරවණීයව ආරාධනා කළා බොහෝ කාලයක් තිස්සේ අපි ආරාධනා කළා කොරියාවේ ශ්‍රී ලංකාවට වැඩම කරපු ගමන් අද දවසේ තමයි අපිට උන්වහන්සේව බැහැ දකින්න හැකියාව ලැබුණේ. මේ කොරියන් ශ්‍රී ලංකා ජේතවන විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති හාතලව මහින්දාලුක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙහාම්දුරනේ තෙරුවන් සරණයි. නැටරොත් සනයි අපි සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න තමයි අද දවසේදී සූදානම් වෙන්නේ. අපි හඳුන්නේ අපි ආරම්භය ලබා ගමු. ඇත්තටම පන්සලක් නිර්මාණය කරනවා කියන එක ලේසි පාසු කාර්යභාරයක් නෙමෙයි. ඒකත් වෙනත් රටක විශේෂම කොරියාව වගේ මේ සයුරෙන් එතර රටක නිර්මාණය කරනවා කියන්නේ ලාංකික භික්ෂුවක් ඒක ඊටත් වැඩිය අමාරු කාර්යයක්. මොකක්ද මේකේ මේ අපි ආරම්භය ගැන කතා කරමු. සාකච්ඡාවේ ආරම්භයට අපි ආරම්භයක් ලබා ගමු. අපි හඳුන්නේ ඇත්තට මේ කොරියාවේ මේ වගේ පන්සලක් ඉදි කරන්න අදහසක් ආවේ. තෙරුවන් සරණයි කම්නොත් රට ඔබේ ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් දෙන්නට කලින් පන්සලක් ආරම්භ කිරීම සහ ඒ වටපිටාව පිළිබඳ පුංචි මතක් කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා ඔබේ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගන්නට. ඇත්තටම මම කොරියාවට යන්නේ 2010 වසරේ ඉන් අනතුරුව මම විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සිද්ධ කරලා 2014 විතර 2014 වසරේ අවසානයේ මට අදහසක් එනවා අපේම බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ තරුණයෝ වෙනුවෙන් යම් ආගමික ස්ථානයක් ආරම්භ කරන්නට ඕන කියන අදහස මට එනවා. ඒ අනුව අපි මූලික වශයෙන් ගෙයක් කුලී පදනම මත ලබාගෙන අපි ආරම්භ කරනවා ශ්‍රී ලාංකීය පන්සලක් විදියට. එතන තමයි චමෝත් අපේ ආරම්භය. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට පිවිසෙනවා නම් ඇයි පන්සලක් ආරම්භ කළේ සහ එහි අරමුණ මොකක්ද කියන එකට පිළිතුරක් දෙනවා නම් ඇත්තටම කොරියාව තුළ ජීවත් වෙන්නේ අපේ අහිංසක තරුණ දරුවෝ මේ වන විට 30000කට වඩා වැඩි ප්‍රමාණයක් කොරියාව තුළ ජීවත් වෙනවා රැකී රස්සාවන් කරනවා ඒ රැකී රස්සාවන් කරන
ඒ වටපිටාව පහසු ලෙහෙසි කාරණාවක් නෙමෙයි. විවිධාකාර ගැටලු ඒ තුළ තිබෙනවා. උදාහරණයකට කියනවා නම් මානසික වශයෙන් ඇතිවෙන ප්‍රශ්න ඒවා හරි ප්‍රබලයි. ඒකාකාරී වටපිටාවක ඒ මානසික සමබරතාවය හදාගන්න එක අපහසුයි. ඒ නිසා ඒ ඒකාකාර ජීවිතයෙන් මිදිලා යම් සැනසීමක් බෞද්ධ පරිසරයක් තුළ ගොඩනගන්නට ඕන කියන අදහස තමයි චමොත් අපේ මේ පන්සලක් ඉදිකිරීමේ අරමුණ මුලින්දලම අපිට තිබුණේ. ඉතින් ඒ අනුව තමයි අපි මේ කටයුත්ත ආරම්භ කළේ මුලින්. එතකොට අපිට තේරුණා මේ කටයුත්ත තව දුරටත් පුළුල්ව සිද්ධ කිරීමේ අවශ්‍යතාවය. මොකද කොරියාවේ ඒ පරිසරය දිනෙන් දින වෙනස් වෙනවා. අපේ අය ගොඩක් කොරියාවට යනවා, පවුල් පරිසරයක් ගොඩනගෙනවා ඒ තුළ. එතකොට ඒ නිසා අපිටම කියලා බිම් කඩක අපේම පන්සලක් ඕන කියන අදහස අපිට ටික කාලයක ඉඳලා දැනුණා. ඒ අනුව තමයි අපේ ඉඩමක් මිලදී ගත්තා ගිය අවුරුද්දේ. මිලදී අරගෙන අපි ඒ ස්ථානයේ පන්සලක් ඉදි කරන්නට අපි දැන් කටයුතු සූදානම් කරගෙන යනවා. ඔක තමයි මේ අහපු ප්‍රශ්නෙට පිළිතුරක් විදියට දෙන්න පුළුවන්. පැහැදිලි අපේ හාමුදුරනේ. අපි සූදානම් වෙන්නේ මේ සාකච්ඡාව ඉදිරි දිගුව මේ විදිහට ආරම්භ කරන්න. අපේ හාමුදුරනේ දැන් අපේ හාමුදුරුවෝ මේ ජේතවන විහාරයේ කොරියානු දේශ නිර්මාණය කිරීමේ මූලික අරමුණ විදිහට පැහැදිලි කරද්දී දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ විහාරස්ථානය කොහෙද ඉදි කරන්න ආරම්භ කරලා තියෙන්නේ? මොකද්ද මේ ප්‍රදේශය? දැන් ගොඩක් අය කොරියාවේ ජීවත් වෙන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම අපිට ගිහිල්ලා බලන්න තියෙනවා නම් අපේ හාමුදුරුවෝ බැහැ දකින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියන කාරණාව අපි ඒකට පිළිතුරක් ලබා දෙමු අපේ හාමුදුරනේ. ඇත්තටම මොන ප්‍රදේශද කොරියාවේ මොන ප්‍රදේශයේද මේ විහාර භූමිය පිටලා තියෙන්නේ? ඇත්තටම චමෝත් කොරියාවේ අපේ ජනතාව අපේ තරුණ ජනතාව තරුණ දරුවෝ විශාල ප්‍රමාණයක් විවිධ ප්‍රදේශවල ස්ථානගත වෙලා රැකී රක්ෂාවන් කරනවා. ඒ අතර කොරියාවේ තියෙනවා අනිත් ප්‍රදේශයන් වලට වඩා වැඩියෙන් ශ්‍රමය වැය කරලා කරන රැකියාවන් තියෙන ප්‍රදේශයන් තියෙනවා. ඒ ප්‍රදේශයක නමක් විදිහට කියනවා නම් උල්සාන් කියන ප්‍රදේශය. ඇයි මං එහෙම කියන්නේ? ඔබ අහලා තිබෙනවා කොරියාවේ හයුන්ඩායි නැව් තනන කොම්පැනි ගැන බහලා ඇති. මම ජීවත් වෙන වැඩ සිටින ප්‍රදේශයේ ආසන්නයේ තමයි චමොත් ඒ තරුණ අය අපේ ගොඩක් අය ඒ වගේ වැඩ කරන්නේ. ඉතින් ඊටාම අපහසුයෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපි මේ හදන පන්සල පිහිටලා තිබෙන්නේ අන්න ඒ ප්‍රදේශයට ආසන්න උල්සාන් ප්‍රදේශයට ආසන්නව තමයි අපි මේ හදන පන්සල පිහිටලා තිබෙන්නේ. එතකොට සිටි එක හැටියට කියනවා නම් චොන්ඩු කියලා පෞරාණික නගරයක සීමාවක ගමක තමයි අපි මේ පන්සල හදන්නේ. නමින් සඳහන් කරනවා නම් වෙදොන් කියන විශාල ප්‍රදේශයක මෝහ කියන ගමේ තමයි අපි මේ පන්සල හදන්නේ. පැහැදිලි. අපේ හාමුදුරුවෝ මම හිතන්නේ තමන්ම නිවැරදිව හරියටම තැන ඔබට සඳහන් කළා. ඔබ දන්න කෙනෙක් නම් මම හිතනවා දැන් ඔබට ස්ථානයේ පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔබට ගිහිල්ලා වුණත් බලන්න පුළුවන් මොන වගේ තැනකද මේක ඉදි වෙන්නේ, මොන වගේ විහාරයක්ද මෙතන නිර්මාණය කරන්න අපේ හාමුදුරුවෝ උත්සාහ දරන්නේ කියන කාරණාව. තමන්ගේ ජීවිතේ ඉගෙනගත්තු දේවල්, උපයපු දේවල්, ධනය, ශ්‍රමය මේ සියල්ලම කැප කරලා තමන්ගේ ජීවිතේ වටිනාම දේවල් එක මිටකට අරගෙන තමයි කොරියානු දේශයට ගිහිල්ලා අපේ හාමුදුරුවෝ මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නේ. මම හිතනවා මම ශ්‍රී ලාංකික තරුණෙක් විදිහට අභිමානයෙන් යුක්තව මමත් බෞද්ධ ආගමික කෙනෙක් විදිහට අභිමානයෙන් යුක්තව තමයි මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. මොකද මේ වගේ දෙයක් කරන්න
එසේ මෙසේ මනුස්සයෙක්ට බෑ. ඒක හිතෙන්නෙත් නෑ ගොඩාක් වෙලාවට. කොරියාවේ අපි වෙනුවෙන් වෙහෙසන අපේ රටේ ආර්ථිකය අපේ රටේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන මානසික පීඩනය වැඩි ස්ථානයක් තෝරගෙන මේ දේ නිර්මාණය කරන්නේ වෙන කිසිම අරමුණක් ඇතිව නෙවෙයි කියන කාරණාව දැන් අපිට පැහැදිලි. අපි හැමෝම අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඇත්තටම දැන් විහාරස්ථානයේ අපි හැමෝම ඉදි කරමින් පවතිනවා කියලා. එතකොට අපි හැමෝම දැන් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? විහාරස්ථානයේ මොන වගේ දේවල්ද ඉදි වෙලා තියෙන්නේ? ඇත්තටම අපි ඉඩම මිලදී ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. එතකොට අපි තීරණයක් ගත්තා මේ අවුරුද්දේ පස්වැනි මාසේ වෙසක් පුණ්‍ය මාවස්සේ වෙනකොට ඒ ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඒ අරමුණ පෙරවැරි කරගෙන අපි ඒ අවශ්‍ය කරන අනුමැතියෙන් ලබාගෙන අපි තීරණයක් ගත්තා මහා සංඝරත්නයට වැඩම කරලා වැඩ ඉන්න පුළුවන් සංඝාවාසයක් සහ තාවකාලික බුදු මැදුරක් අපි පසුව ස්ථිර විහාර මැදුරක් බුදු මැදුරක් නිර්මාණය කරනකන් තාවකාලික බුදු මැදුරක් සහිත ඒ අනිකුත් පොදු පහසුකනුත් එක්ක ගොඩනැගිල්ලක් ඉදිකිරීම තමයි අපේ මූලිකම අදහස වුණේ. ඒ අනුව අපි මේ වන විට එහි බිම සැකසීම් කටයුතු ඊළඟට බැමි නිර්මාණය කිරීම කටයුතු එවැගේම පාදම නිර්මාණය කිරීම කටයුතු දක්වා අපි ඉදිකිරීම මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. ඒක තමයි දැනට තියෙන පරිසරය ඒ ස්ථානය තුළ. පැහැදිලි. අර අපි මුලින්ම සඳහන් කළා අපේ හාමුදුරුවෝ මේ මොන ස්ථානයේද මේක පිහිටලා තියෙන මේ විහාරස්ථානය කියන කාරණා ඔබට පුළුවන් මේ සියල්ල මා හිතනවා ඒ අහල පහල නැතන් ගිහින් ළඟ ඉන්න පුද්ගලෙන් නම් ඔබට ගිහිල්ලා මේ සියල්ල ඇසිදුරු සාක්ෂි විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණා අපි මතක් කරනවා. අපි හඳුනන අපි ඊළඟ කරවුන නියම දැන් ධර්ම ප්‍රචාරය කරන අතරතුර සමාජ සේවාව කරන අතරතුර තමන්ගේ කාලය මේ සියල්ල විපදන් කළ මේ වගේ විහාරස්ථානයක් ඉදි කරනකොට බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා දේව සම්බන්ධ වුණා නම් මොන වගේ පිරිසක්ද පොදුවේ මතක් කරන්න තියෙන්නේ? ඇත්තටම තමොත් ඔබ කිව්වා වගේ මුලින් එහෙම ලොකු එකතුවීමක් දක්වන්න නොලැබුණත් මේ වන විට ඇත්තටම සතුටුයි අපේ තරුණ කොරියාව තුළ ජීවත් වෙන අපේ තරුණ අය එකතු වෙමින් පවතිනවා කැමැත්තෙන් ආධාර කරනවා ඒ විතරක් නෙමෙයි මතක් කරන්නට ඕනේ මේ වන විටත් කොරියාවෙන් පිට ජපානයේ ජීවත් වෙන අපේ තරුණ අයත් ඒ වගේම ලංකාවේ ජීවත් වෙන තරුණ අපේ පින්වත් පිරිසත් මේ සඳහා සහසම්බන්ධ වෙමින් පවතිනවා. ඒ නිසා ඒ හැම දෙනාටම විශේෂයෙන් කොරියාව තුළ ඉතාම අමාරුවෙන් රැකී රස්සාවන් කරන අතරතුර තමන්ට ලැබෙන ඒ පඩිපතෙන් යම්කිසි මුදලක් ඉතාම සත් අරමුණින් යුක්තව ශාසනය වෙනුවෙන් කැප කරන තරුණ අය විශේෂයෙන් මතක් කරනවා අපේ කොරියාව තුළ ජීවත් වෙන ඒ අයට විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පිට ඉඳලා වෙනත් රටවල් වල ඉඳලා ලංකාවේ ජපානයේ වගේ රටවල් වල ඉඳලා ඒ වගේම මේ දවස් කිහිපයකට කලින් ඊර්ෂ්‍යාව වල ඉන්න අපේ තරුණ මහත්මයෙකුත් කතා කළා. ඒ හැමදෙනාටමත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා, හැමදෙනාටම ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙය පහසු කාරණාවක් නෙමෙයි, ඊටාම අපහසුයෙන් සිද්ධ කරන කාරණාවක්. මගේ ජීවිතයේ සියලු දේවල් කැප කරලා තමයි මම මේ පන්සලක් ඉදි කරලා බොහෝ දෙනාට යහපත වෙනුවෙන් මේ කටයුතු සිද්ධ කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් එහිදී හැම දෙයක්ම කැප කරලා මම තනියෙන් හිතන දෙයක් තියෙනවා චමෝත්. මම තරම් මේ පන්සලක් ඉදි කරන්නට කැපවෙන එක තව අයට දැනෙනවා නම් කොරියාවේ පන්සල් 10ක් විතර හදන්න පුළුවන් කියන ඒ අදහස මට මේ වෙනකොට ඇවිත් තිබෙනවා. ඒ තරම් මම මේකට කැප වෙලා තිබෙනවා හැම අතින්ම. ඒ නිසා මම මතක් කරන්නේ ඉතින් මේ සඳහා කොරියාවේ ජීවත් වෙන
කොරියාවේ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් 30,000 40,000 අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් මම මතක් කරන්නේ මේක පොදු කටයුත්තක් ඒ තුළ වෙනත් බාහිර අරමුණක් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ උතුම් පොදු කටයුත්තට කොරියාවේ ජීවත් වෙන අපේ තරුණ තරුණියන්ට මේ සඳහා පුළුවන් විදිහට සහසම්බන්ධ වෙන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කාරුණිකව මතක් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි චමෝත්, දැන් විහාරස්ථානයක් පන්සලක් ඉදිරි කරනවා කියලා කියන්නේ අටමහා කුසල් ගණයට අන්තර්ගත වෙන උතුම් පින්කමක් නේ. එතකොට මේක කොරියාවේ අයට පමණක් සම්බන්ධ වෙන්න පුළුවන් පින්කමක් නෙමෙයි. ලංකාවේ ජීවත් වෙන කාට වුණත් පින් සිද්ධ කරගන්න පුළුවන් අටමහා කුසල් ගණයට අයත් වෙන පින්කමක් නේ. එතකොට ලංකාවේ ජීවත් වෙන අපේ බෞද්ධ පින්වතුන්ට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් රටවල් වල ඉන්න පින්වතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා අපිව දැනුවත් කිරීමෙන් ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අර මේ කටයුත්ත අමාරුයි තනියෙන් කරන්න. ඒ නිසා එකතු වෙලා සිද්ධ කරමු කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. අපි හැමෝම තමන්ම හොඳ පැහැදිලි කිරීමක් තමයි. දැන් ගොඩක් අයට මෙන්න මේ ප්‍රශ්නේ ඉන්නදී අපි කොහොමද මේ වගේ විහාරයක් ඉදිරියනවා නම් ඒකට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව මේ ප්‍රශ්නේ ඔබට තියෙන නැතිනේ. දැන් මේ ප්‍රශ්නෙට අපි හැමෝම පිළිතුරක් ලබා දුන්නා. ඒත් එක්කම මම මේකට අඩුපාඩු එකතු කරන්න අපි හැමෝම සඳහන් කරපු කාරණාවත් එක්ක ඔබටත් හිතෙනවා නම් අපි හැමෝම දේශනා කරපු විදිහට මේක අටමහා කුසල වලින් එකක්. ශ්‍රී ලංකාවේ පුද්ගලෙක් හෝ වේවා, වෙනත් ඕනෑම රටක ජීවත් වෙන පුද්ගලෙක් හෝ වේවා, විශේෂයෙන්ම කොරියානු රටේ ඔබ ජීවත් වෙන කෙනෙකු වේවා, මේ ඕනෑම කෙනෙකුට මේකට උදව් කරන්න පුළුවන්. ඔබට මේ පිළිබඳව විස්තර හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ පිවිසෙන Facebook පිටුවට ඒ තමයි කොරියන් ශ්‍රී ලංකා ජේතවන විහාරය කියලා ඔබ සර්ච් කරොත් Facebook එකේ ඔබට අනිවාර්යෙන් මේ විහාරස්ථානයේ ඉදි වෙන දේවල් සහ සිදුවන සියල්ල අප්ඩේට් කරනවා අපේ හාමුදුරුවෝ. ඒ හරහා ඔබට පණිවිඩයක් තියන්න පුළුවන් නම් අපේ හාමුදුරුවන්ගේ ඉතාමත්ම ඍජුව සම්බන්ධ කරගන්න පුළුවන්, ඉක්මනින් සම්බන්ධ කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි මේ වීඩියෝ පාඩේ ඔබ නරඹන අවස්ථාවේ මේ සාකච්ඡාවේ අපි පහලින් WhatsApp නම්බර් එක ඔබට දිස්වෙනවා, ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ WhatsApp නම්බර් එක හරහා අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන ඔබට මේ විහාරස්ථානය නිර්මාණය කරන්න, ඉදි කරන්න යම් කිසි අයුරකින් උදව්වක් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා නම් අන්නේ ආකාරයෙන් අපේ හාමුදුරුවන්ට සඳහන් කරලා අවශ්‍ය උදව් සිදු කිරීමේ හැකියාව තියෙනවා. මේ වීඩියෝ පාඩේ අපිට කරුණු සඳහන් කිරීම නැත්නම් කරුණු ඉදිරිපත් කරන තමයි අද දවසේදී අපේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙලා ඉතාමත් අසීරුවෙන් තමයි අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගත්තේ. මේ වැඩ කටයුත්ත පිළිබඳව අපිට ආරංචි ආවට පස්සේ අපි අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ විශ්මිත කාර්යය, මේක විශ්මිත කාර්යයක්. ලේසියෙන් කාටවත් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඒ නිසා ඒ විශ්මිත කාර්යය ඔබට පේනවට වැඩිය දෙයක් මෙතන පිටිපස්සේ තියෙනවා. ඒ නිසා එන්නේ කාරණාව පැහැදිලි කිරීමේ තත් අරමුණ ඇතුව තමයි අද දවසේදී අපි මේ සාකච්ඡාව ඔබට මේ විදිහට අරගෙන ඉන්නේ. නිසා අපි ආරාධනා කරනවා මා හිතන්නේ මේ වගේ කාර්යයකට ඔබට උදව් කරන්න හැකියාවක් තියෙනවා නම් මිනිස්සෙක්ගේ මානසික නිදහස ඇති කරන්න, මානස සුවපත් කරන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ වගේම ධර්මයේ ප්‍රචාරණය කිරීම අතින් ඔබට කරන්න පුළුවන් මහඟු සේවාවක් තියෙනවා. මේකට ඔබ රුපියලකින් හෝ දායක වුණොත් මා හිතනවා ඒක ඉතාමත්ම වටින කාරණාවක් කියලා. අපි බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. අපේ හැමෝටම මා හිතන සාකච්ඡාවේ අපි එන්නේ අවසානයට දැන් ඇවිල්ලා තියෙන්නේ. බොහෝ කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරපු නිසා අපි හැමෝටම දැන් මේකට ජේතවන විහාරය කියලා තමයි නම තියලා තියෙන්නේ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් ජේතවන විහාරය කියලායි නම තියුවේ කියන කනවා. දැන් අපිට තිබුණානේ මේකට කොරියන් නමක් දාන්න. මේක කොරියාවේ ඉදි විහාරයක් කියලා. ඇත්තට මේ ජේතවන විහාරය කියලාම නම දැන්. ජේතවන විහාරය කියන නම සඳහන් කරන්න එහෙම නැත්නම් භාවිතා කරන්න හේතු වුණු අරමුණ ඇත්තටම ඒක මගේ ඇතුළෙන් මාප එකක් ඒක. එකක් තමයි ඔබ දන්නවා ජේතවන විහාරය කියන්නේ, ජේතවනාරාමය කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ස්ථානයක් නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ඊටාම වැදගත් ආගමික ස්ථානයක්. ඒ තුළ ඉඳලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්ම ප්‍රචාරයෙන් කටයුතු සිද්ධ කළා. බොහෝ අය මානසික සැනසීම ලබා ගත්තනේ. එතකොට මගේ අදහසත් ඒකම තමයි. ඒ කියන්නේ ජේතවන විහාරය කියන නම යොදන්නට හේතු වුණේ බුදුරජාණන් වහන්සේ යම් කිසි ආකාරයකට ධර්මයේ තුලින් මානසික සැනසීමක් ජේතවන විහාරය තුලින් ලබා දුන්නද
අපි ඉදිකරන ජේතවන විහාරය කියන මේ උතුම් දෙවෙනි මව්බිමේ ඉදිවෙන මේ පන්සල තුළිනුත් යම් කිසි කෙනෙක් මානසික සැනසීමක් ලබනවා නම් කියන අදහස පෙරදැරි කරගෙන තමයි චමෝත් ජේතවන විහාරය කියන නම අපි භාවිතා කරන්න මම පෞද්ගලිකව තමයි නම දැම්මේ. මම අදහස් කළේ ඒ කාරණාව තමයි. පැහැදිලි අපේ හාමුදුරනේ. එසේනම් ආයතන අදවසේදී අපිට මේ කියන කාරණාව දැනගැනීමට සැලකුණාට පස්සේ අපිට අපේ අමරකව සම්බන්ධ කරනවා මම හිතනවා විශාල කරුණු ප්‍රමාණයක් මේ පිළිබඳව දැනගත්ත අපිට කුතුහලයක් තිබුණා. ඇත්තටම බොහෝ දෙනෙක් කියද්දී ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙනවාද? කොරියානු රටේ ශ්‍රී ලංකාවට වැඩම කරලා මේ වගේ විහාරස්ථානයක් ඉදි කරන්න පුළුවන් තරම් ශක්තියක් හාමුදුරු කෙනෙක්ට තියෙනවද කියන කාරණාව. ඇත්තට මේක සැබෑවක්. මම හිතනවා දවසේ මේ සාකච්ඡාවේ මේ සියල්ල සපත වුණා. ඔබටත් හැකියාව තියෙනවා අපි ආයෙත් කියන්නේ මේ විහාරස්ථාන ඉදි කරන්න ඔබට උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව කරන්න. මම හිතනවා ඒ පිළිම ඔබට ප්‍රමාණවත් වෙනවා. මොකද විශාල වශයෙන් බොහෝ දෙනෙක් අපි කියව දන්නවා කොරියානු දේශයේ කොරියානු රට කියලා කියන්නේ තනිකර කර්මාන්ත පුරයක්. ඒ රටේ බොහෝ දෙනෙක් අපේ රටෙන් ගිහිල්ලා ඉවරලා ජීවිතයත් එක්ක පොරබදිනවා, වෙලාවත් එක්ක පොරබදිනවා. පැය 24න් පැය 22ක් 23ම ජීවිතේ තනිකරම තරංගයක් තමයි වුන් ක්‍රියාත්මක කරන්නේ. පැය 2යි 3යි නිදාගන්නේ. හරියමන් වෙලාවක් නැහැ, කෑමක් බීමක් නැහැ. මේකත් එක්ක අර ධර්මයත් එක්ක සැනසෙන්න තියෙන වෙලාව කොහෙත්ම නැහැ. නමුත් ඒකට අවශ්‍ය කරන බිමකුත් නැහැ. ඒ නිසා එන්නේ අවශ්‍ය පසුබිම තමයි අපේ හාමුදුරුවෝ මේ නිර්මාණය කරලා දීලා තියෙන්නේ. මේක මහා වටින වැඩක්, පුණ්‍ය කටයුත්තක්. අපි අපේ හාමුදුරන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වගේ කාර්යයක් ඉෂ්ට සිද්ධ කරන්න. මේ දැවැන්ත කාර්යභාර ඉෂ්ට සිද්ධ කරන්න. මේ ශාසනික මෙහෙවර, සමාජ මෙහෙවර තවදුරටත් අරගෙන යන්න අනාගත වෙනුවෙන් ලස්සන විහාරස්ථානයක් ඉදි කරලා මනස නිවන, සිත නිවන පුණ්‍ය භූමියක් නිර්මාණය කරන්න අපේ හාමුදුරන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපේ හාමුදුරනේ අපි තාමත්ම පිණිසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සමගින් යන සූදානම් වෙන්නේ. අද දවසේ අපිත් එක්ක එක්කාසුනේ මේ කාරණා පිළිබඳව දැනගන්න කාර්යබහුල වෙලාවේ ඒ වෙලාවට අතරින් අපි කිව්වට පස්සේ හරි මහත්තයා අපි මේ කාරණාව මේ විදිහට කරමු කියලා අපිට අනුශාසනා කරලා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ තමයි කොරියන් ශ්‍රී ලංකා ජේතවන විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති හාතලව මහින්දාලෝක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි. අවසාන වශයෙන් මටත් යමක් කියන්න හිතුණා. මේ අවකාශය අපිට මේ විදිහට ලබා දීම ඒක අටමහා කුසල් ගණයට අන්තර්ගත වෙන පිනට එකතු වෙන කාරණාව. ඒ නිසා මේ පණිවිඩය හැමෝටම ලබා දෙන්න පුළුවන් පරිසරය උදා කර දීම පිළිබඳව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඇත්තටම මම හෙට නැවතත් කොරියාවට යනවා. ඇත්තටම කාර්යබහුල පරිසරයක තමයි මේ අවස්ථාවට මම පැමිණියේ. ඉතින් මේ අවස්ථාව සලසා දීම පිළිබඳව නැවතත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අපි හැමෝම එකතු වෙලා දෙවෙනි මව්බිමේ අපේම පන්සලක් පොදු යහපත වෙනුවෙන් ඉදි කරමු කියන ඉල්ලීම කරමින් නතර වෙනා. ඉතින් තෙරුවන් සරණයි. ආයතනයි තමත්ම වටින සාකච්ඡාවක් තමයි මේ විදිහට දියත් කළේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සමගින්. අපි සෝදානම් යලිත් මානවශ්‍රී ඔබ මුණ ගැහෙන තෙක් කෙටි කාලිනව සම්ගෙන යන්න. යලිත් මේ වගේම හරවත් සාකච්ඡාවක් සමගින් එක්හසු මේ බලාපොරොත්තු වෙන මේ පේන මානෙන් එහා ලෝකය දකින්න බලාපොරොත්තු වෙන අපි අදට සමගෙන යනවා. සිදු දනාත්ම තෙරුවන් සරණයි. ආයිබෝන්. සම්බුදු හිමි පායුග වැදලා කුළුණු ගුණේ සවසත පුරවා සුල්ගිනි රෝදුක් ගිනිදැල්ලරනේ සාදුනදින් ප්ලිං සිත් ප්ලිබිතේ සාදු සාදු පින් රැස් විහිදේ සාදු සාදු